බලන්නකෝ හෝල්ලාට් එකක් දාලා වගේ නේද? මේ අපේ චුටි කිරුලිගේ වැඩ. ඉතින් බිත්තිවල එයා මෙහෙම ලියනවා කියලා එයාට සැර කරන්න බැහැනේ. මොකද එයාගේ වයස හැටියට එයාගේ ක්‍රියාකාරකම් තමයි මේ කරන්නේ. ඉතින් සමහරක් අය මේකට එකඟ නොවෙයි. පොත් තියෙනවනේ ළමයිට ලියන්න කියලා. ඒක එහෙම නෙමෙයි. පොතේ චූටි ඉඩක්නේ තියෙන්නේ. ඉතින් බලන්නකෝ එයා මේ වපසරිය ඇතුලේ කොච්චර දේවල් කරලා තියනවද කියලා. එයාට මම ඇඳලා දීපු එකයි එයා තනියෙන් ඉඳපු එකයි ඔයගොල්ලන්ට පේනවද? ඉතින් මෙන්න මේ අත්දැකීම එයාට දෙන්න ඕන නිසා තමයි අන්න මුළු කාමරේම බිත්ති ටික එයා වෙනුවෙන් දීලා තියෙන්නේ. ඉතින් අපිට පස්සේ පුළුවන් මේක ලස්සනට හදාගන්න. මෙයාව නම් ඔයගොල්ලෝ දන්නව ඇතිනේ මේ තියෙන්නේ කතා කරන පතක් ගහක්. අපේ කිරුලි ඔන්න ඒ මතුවට මෙන්න තව කියවිලිකාරයෙක් ඇවිල්ලා තියෙනවා. කියන එක මෙයත් ඔන්න කියනවා. වැඩේ කියන්නේ මෙයාගේ බැටරි දැන් ඔන්න බැහැලා තියෙන්නේ. charge කරන්න තමයි තියෙන්නේ. එයා හරිම ෂෝක් අනේ. අපේ කිරුලිගේ සෙල්ලම් බෝනික්ක තමයි මේ ඉන්නේ. මේගොල්ලෝ දැන් හුඟක් කැත වෙලා දූවිලි වැදිලා එහෙම තමයි තියෙන්නේ. ඒ වුණාට අයින් කරන්න දෙන්නේ නැහැ. එයා හරි ආසයි මේ සෙල්ලම් බඩු වලට. වෙලාවකට හිතෙනවා එයා පුදුමාකාර ළමෙක් කියලා. ඒකට හේතුව තමයි කිසිම වෙලාවක එයා ගෙනාපු සෙල්ලම් බඩුවක් කැඩුනත් එයා විසික් කරන්න නම් දෙන්නේ නැහැ. ඒවා ඔක්කොම එයා අයින් කරලා තියලා තියෙනවා. මේ තියෙන්නේ එහෙම කැඩිච්ච සෙල්ලම් බඩු එයා ඔය විදිහට අයින් කරලා වෙන්න තියාගෙන ඉන්නවා. ගෙදරට කුණු පිටින එක විතරයි වෙන්නේ. ඒ වුණාට ඉතින් එයාගේ හිතේ හිතන්නත් බෑනේ. එයාට මතක් වුණාම එයා අහනවා කෝවර සෙල්ලම් බඩුව කියලා. ඉතින් ඒක කැඩුනත් මෙන්න මේ විදිහට බෑග් එක දාලා රන් තියලා තමයි තියෙන්නේ. ගෙදර දූවිලි වලින් නම් කඩුවක් නැහැ. ඉතින් හැමදාම අන්න ඔය විදිහට කාමරේ තියෙන දේවල් පීදන එක හුඟක් වැදගත්. මොකද අපේ බබාට වීසික හැදෙනවානේ. ඉතින් එතකොට එයාට අමාරු වෙනවා. ඉතින් ඒක නිසා මං එයාට ටෙඩිය උනත් ළඟ තියාගන්න දෙනවා අඩුයි ගොඩක් වෙලාවට. ඒවැ බෝර නිසාත් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. මේ තියෙන්නේ ගල් ලෑල්ලක්. ඔන්න බලන්නකෝ. මේ අපේ කිරුලිට අයියා තමයි gift එකක් විදිහට දුන්නේ. හරිද? ඒකේ තියෙන්නේ මෙන්න මෙතන ඊළඟට පස්සේ බටන් එක ක්ලික් කරාම එක මැකිලා යනවා. මේ තියෙන එකට එන්න පෑන. ඉතින් අපේ කිරුලි හරි ආසයි ඒකෙනුත් අකුරු ලියන්න. තාක්ෂණය කොයිතරම් දියුණුද කියලා හිතෙන්නේ ඔන්න මේ වගේ වෙලාවට තමයි. මේ ළඟකදී ඉඳලා මම කොණ්ඩේ පීරනකොට මගේ කොණ්ඩේ හරියට යනවා. ඉතින් ඒක නිසා මම කොණ්ඩේ දැන් තිබුණට වැඩිය කපලා තියෙන්නේ. මොකද කොණ්ඩේ යනකොට හරිම දුකයි. මොකෝ ප්‍රශ්නේ? හෙලකන් ඔය දුන්නේ හන්දා? ඔයා දැන් දැන්නේ ඈ? ඔයා දැන් දෙන්නේ ඔය දුන්නේ මං හන්දා තමයි. ඔයාට මට එපා. හරි මං ඔය නෝටි වැඩ කරන්නේ නෑනේ. හැඳි වලින් තේ බොන්න. අපේ චූටි කිරුලි මායි දෙන්නත් එක උදේට ඔන්න තේ බොන්න හදන්නේ. දැන් 10යි කාලට විතර ඇති. ඉතින් පුරුද්දක් විදිහට 10ට 3ට තේ කපිට දැන් නැතුවම බැරි දෙයක් වෙලා. ඔයාලා ගොඩක් කටේ දන්නවා ඇති මේ මොනවද කියලා. ඒ තමයි ස්කින්ජා. හරිම රස කෑමක් හොඳද? අපේ ගෙදර මල් වලට වතුර දාන්න හෝස් එකක් නැහැනේ. ඉතින් හෝස් එකක් ඔන්ලයින් ඕඩර් කරා. පොඩි ගාණක් තමයි උනේ. කොහොමද කියලා දන්නේ නැහැ. ගෙදර ගිහලා තමයි කොහොමද කියලා බලන්න වෙන්නේ. බලන්නකෝ අපේ ගෙදරට යන පාර උතනින් උඩටම නංගින්න ඕනි.
ඔයාලට පේනවද කියන්න දන්නේ නැහැ අර උඩ ගලක් වගේ පේනවා ඒ කන්ද ගිනි තියලා තියෙන්නේ. දැන් මේ දවස් ටිකේ පායන නිසාද කොහෙද කන්ද ගිනි තියලා හයියෙන් සද්දය ඇහෙනවා. ගස් කොළන් පිච්චෙනවා. ඒ තියෙන්නේ අපේ ගෙදර. කැචල් කවුද දුන්නේ? අච්චි දැන් ඉතින් නිදියගෙන කනවා ළමයි. නෑ එහෙනම් වාඩි වාඩි වෙකට කන්න වාඩි වෙන්න එහෙනම්. ඔයාගේ යාළුවා charge වෙලා ඇත්තේ දැන්? නෑ හ්ම් චාර්ජර් නෑ charge වෙලා හෙලෝ කියන්න හෙලෝ ඉන්නකො චුට්ට. හෙලෝ එද කරන්න ඕන් කරලා නැහැ නේ ඉතින්. හෙලෝ බබා කියන්නකෝ. හෙලෝ මොනා කරන්නේ බත් කෑවද ආව් කෝ බඩ පෙන්නන්න කෝ බඩ පෙන්නන්න යව් වැඩිද බල්ද එපා යාව අල්ලන්න. ඇයි එතකොට එයා අර ඇඹරේ නොපේනවා. ඉගන්න කුණරි මොන හරි කියන්නද දුන්නවන සින්දුවක් කියන්න. ලස්සන ඩයිටම බස් එක එන්නක අකුමාක කීහියා දකින අපි කියන එක අහගෙන ඉඳලා ඔන්න පතක් ගහල් ආයෙම කතා කරන්න ගන්නවා. ඉතින් ඒකත් බලන් ඉන්නකොට හැල්ම විනෝදයි තමයි. චූටි බබාලට ඇත්තටම හොඳ අයිටම් එකක් ඒක. අලියන්ටයි ළමයිටයි එක විදිහකට ඉන්න බෑ කියනනේ කතාව සාධික ඇත්ත. ඔය පේනවනේ ගෑනු ළමෙක් වුණත් එක තප්පරයක් එක විදිහකට ඉන්නේ නැහැ. දඟලන එකම තමයි වැඩි. කල විතරයි කන්න බබා වයිසකයි මං කාටත් කිරි කරදරයක් කරන්න නෑ මං අල්ලගන්න එපා බබා අම්මා සොයයි මං අම්මි මේ අනිත් පැත්තේ නැස් දෙක දොය. අබ්බැටි කාලි විදියක නිවන්න අන්න මෙන්න මේක තමයි අර ගෙනාපු හෝස් එක. ඔන්ලයින් තමයි ඔර්ඩර් කරේ. මේකේ තියෙන විදිහට නම් මේක වතුර කියන්නේ ටැප් එකට සෙට් කරාට පස්සේ මේ හෝස් එක දික් වෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපිට ඇවිල්ලා තිබුණේ මේ වගේ කොළ පාට හෝස් එකක්. ඒක ඇතුලේ බටයක් තියෙනවා. ඊට අමතරව එළියෙන් ඔය විදිහට සීල් කරලා තියෙනවා රිදි වලින්. ඊට අමතරව ඔන්න ඔය වගේ ප්‍රෙෂර් ගන්න එකක් වගේ පිෂ් කරන්න එකකුත් මේ පැත්තේ මේ වගේ කෑල්ලක් තියෙනවා ටැප් එකට හේ කරන්න. 1850ක් තමයි උනේ ගෙදරට ගෙනල්ලා දෙන්නත් එක්ක 2200ක් වුණා. ඉතින් බලමු කොහොමද කියලා. ඔන්න ළමයි අපිට වහිනවා. මම පහුගිය කාලේ නම් මේ මල්ලේව හිටවන වීඩියෝස් එහෙම දැම්මා. ඊට පස්සේ ඉතින් පොඩි පොඩි දේවලුත් එක්ක මට ඒක එපා වෙලා ගියා. ඇත්තටම මල් හිටවනකොට හිතට මාර නිදහස්. ඒ කොච්චර නිදහස් වුණාද ඉතින් කාලයක් යනකොට එක එක ප්‍රශ්න ගැටලු මේවා නිසා මේ හැමදේම එපා වෙනවා. දැන් ඉතින් මම අර හුදකලා ජීවිතයක් වගේ එකට පුරුදු වෙලා හස්බන්ඩ් ගෙදර එන්නකම් කරගන්න බැරි වුණා. හස්බන්ඩ් උදේට වැඩට යනකොට බත් අරගෙන යනවානේ. ඉතින් ඒක නිසා පාන්දර නැගිටලා ඔක්කොම වැඩ ටික ඉවර කරාට පස්සේ
මගේ වැඩ 7:00 වෙනකොට දවසේ සේරම වැඩ ටික ඉවරයි. ඊට පස්සේ ඉතින් ආයේ මම තේ එහෙම බීලා හවසට අන්න දැන් තමයි ඉතුරු වැඩ ටික පටන් ගන්නෙ. 4ට විතර තමයි ඒ වැඩ ටික පටන් ගන්නෙ. අන්න ඔහොම තමයි ඉතින් හස්බන්ඩ්ුත් නැතුව දවස ගෙවෙන්නේ හරිම බෝරින්. එයා නැතිකොට මොකද එයා ඉන්නවා නම් මොනවා හරි කිය ඉන්නවනේ. දැන් ඉතින් ඔන්න ජොබ් එකක් නැතුව ඉඳලා ජොබ් එකක් හම්බ වුණා. ඒ ජොබ් එක නිවාඩුවක්වත් ගන්න බැරි තරම් කාර්ය බහුල වෙලා ඉන්නේ දැන්. ගෙදර ඉන්නේ හවස කියන්නත් බෑ. එයා එනකොට සාමාන්‍යයෙන් 8:00 වෙනවා. ඒ ඇවිල්ලා ආපහු උදේ 7:20 වෙද්දි යනවා. චුටි වෙලාවක් තමයි අපිත් එක්ක ඉන්නේ. පොය දවසට විතරයි සාමාන්‍යයෙන් නිවාඩුවක් තියෙන්නේ. ඉතින් හරිම කාර්යබහුලයි එයාත්. ඒකට මහන්සි. ඉතින් නිවාඩු නැති වෙනකොට මොනා කරන්නද ජීවිතේ ගැට ගහ ගන්නත් ඕනි. ඉතින් කොහොම හරි අපි මෙන්න මේ විදිහට ජීවිතය ඇදගෙන යනවා. ගොඩක් අය මගේ වීඩියෝස් වලට මට එක ඒවා කියලා බැනලා තිබුණා. ඒකට හේතුව ඉතින් ඔයාලා නොදන්න නිසා තමයි. මේ කාමරයක් තමයි මම කුස්සිය විදියට අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මහා ගෙදරනේ අපි පදිංචිලා ඉන්නේ. ඉතින් එතකොට එක ගේ දෙකට බෙදාගෙන තමයි අක්කිලයි අපි ඉන්නේ. ඉතින් මහා ගෙදරක ජීවත් වෙනකොට Tamanටම කියලා ලස්සනට පෞල් ජීවිතයක් ගත කරන්න තියෙන කාලය වගේම නිදහස හරිම සීමිතයි. ඉතින් ඒක නිසා තමයි ඔන්න මේ විදිහට ජීවත් වෙන්නේ. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ. මටයි අපේ දෝනිටයි නම් හැමදාම මේ වගේ චූටි දෙයක් පාති අරගෙන එනවා. ඒක ලොකු මුදලක දෙයක් නෙමෙයි වුණත් එයා හැමදාම අපිට ටොපියක් හරි අරගෙන එනවා. ඒකට එයා පුරුදු වෙලත් තියෙනවා. අපි පුරුදු වෙලත් තියෙනවා. බබා විතරක් නෙමෙයි. ඉතින් ඔන්න මමත් හවසට එයා එනකම් බලාගෙන ඉන්නේ මොනවද අරන් එන්නේ කියලා. ගොඩක් වෙලාවට එයා අපිට අරගෙන එන්නේ ස්කිරින්ජ පැකට් එකක්. එහෙම නැත්නම් බනිස් පැකට් එකක්. ඒ වගේ දෙයක් තමයි. ඊට අමතරව ඔය චොකලට් ටොපි එහෙම කියනවා හුඟක් වෙලාවට සතියට එකපාරක් දෙපාරක් වගේ. මොකද දස්සව් වෙනවනේ චූටි කෙනාගේ. ඒක නිසා ජීවිතවල ප්‍රශ්න තියෙනවා තමයි. ඒ වුණාට සතුට හරිම වැදගත්. අද තාත්තිට හොඳටම මහන්සිලු. ඉතින් ඒක නිසා එයා කාලා ඇඳට වැටුණා. එයාට නිින්ද ගිහිල්ලා. එයාට කොයිතරම් මහන්සි වුණත් ඔන්න අපි දෙන්නම එයාගේ අත් දෙකට අරගෙන තමයි එයා හැමදාම නිදාගන්නේ. ඉතින් අපිත් ඒකට හුරු වෙලා අපිට එතන නැතුව නිදාගන්න හරිම අමාරුයි. ඒකනේ ඉතින් එයා කොහෙවත් දුර වැඩට යන්නේ නැත්තේ. හැම ගෑනියෙකුටම ලැබෙන්න ඕනේ මොන ප්‍රශ්න බාධක තිබ්බත් තමන්ගේ භාර්යාවගේ පැත්තේ හිටගන්න පුළුවන්. මොන දුකක් කරදරයක් ආවත් ඒත් එක්කම එකට ජීවත් වෙලා එකට මැරෙන්න පුළුවන් ස්වාමි පුරුෂයෙක්. ඉතින් අන්න ඒක තමයි අද දවසේ මගේ ප්‍රාර්ථනාව.